ස්මාර්ට් ටීවී, වයිෆයි තියෙන ෂවර්, ඒ වගේම කතා කරන පෙට්ටි. ඒත් කවුද ඇත්තටම මේ ගෙදර බලා කියාගන්නේ? වෙන කවුද ඉතින්? මේ මම මිසක්. ඔව්. ඇත්තම කියනවනම් එකමක රාජකාරිය. හො ඒ රූම්බෝට්. වාද දවසටම දෙපාරක් විතරයි ජූලි සුද්ධ කළේ. මම වගේ නැහගාගෙන ඉන්නේ. වැඩ මගේ ඇරියොත් දෙනවා හොඳ වයින් දෙකක්. ඕ අන්න යාළුවා එනවා. යාළුවා එනවා. හේ මේ කියවන පෙට්ටිය. සමාවෙන්න ස්මාර්ට් බෝට්. හොඳ පත් වෙන සංගීතයක් දෙන්න. පාදනය කරන්නම්. නෑ. හොඳ හින් සංගීතයක් ඕනේ. වෙනස් කරන්නම්. ඔය ඉතින් හැමදේම නෑනේ තේරුම් කරන්න ඉබේ. දන්නවද අර අන්තිම සීන් එක මාව සලිත කෙරෙව්වා. මං හිතුවෙනවා ඒ විදිහට රඟපෑමක් කරයි කියලා. මුළු ටීම් එකම ගල් ගහලා ඒක දිහා බලන් හිටියා. අනිකම් ඔයා ඒක වන් ටේක් ගත්තනේ. ඒක නම් නියමයි. ඒක නෙවෙයි. එහෙම දෙයක් පිටපතේ ලියලා තිබුණාද? අපොයිනේ. ඒවා අපි අතින් දැම්මේ. ඔය අය වගේ නාවද? ඔව් මං ගෙනාවා. ඔයා තමයි හොඳම. ගෙදරට ආවා කියන මොන තරම් සැනසෙල්ලක්. ඒ මම වගේ ෆින් කෙනෙක් ගෙදර ඉන්න නිසා. අපේ ගේ දැන් හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඒක ඇත්ත. මට දැනෙනවා නොපෙනෙන බලවේගයක් අපිවයි මේ ගෙදර